කොහොමද ඔයාලට? මං හිතනවා ඕගොල්ලෝ හැමෝම ගොඩාක් හොඳින් ඉන්නවා ඇති කියලා. ඉතින් වෙනද වගේම හරිම ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. අද වීඩියෝ එකෙන් අපේ ජපන් ස්කූල් ෆෙස්ටිවල් එකේ ලස්සන වීඩියෝ එකක් තමයි අරගෙන ආවේ. අද නොවැම්බර් 1 වෙනිදා. まずはじめに学校法人橘学園理事学生実質 මේ විදියට තමයි අපේ ගකුවෙන්සයි එක ආරම්භ වුණේ. ඊට පස්සේ අපේ ස්කූල් එකේ සෙන්සර් කෙනෙකුයි සෙන්මොන් ගක්කෝ එකේ ජපනීස් ස්ටුඩන්ට්ලයි එකතු වෙලා මේ විදිහේ නැටුමක් ඉදිරිපත් කළා. ඉතින් අපි තාම ෆස්ට් ඉයර් එකේනේ. ඉතින් අපිට කලින් බැච් එකේ ළමයිනොයි සෙන්මොන් ගක්කෝ එකේ ළමයිනොයි සෙන්සර්ලයි එකතු වෙලා තමයි ගක්කුවෙන්සයි එක සංවිධානය කරලා තිබුණේ. ඉතින් අපිට තිබුණේ සහභාගී වෙන්න විතරයි. නේපාල්, මියන්මාර්, වියට්නාම්, ජපන්, ශ්‍රී ලංකා මේ හැම රටකම ස්ටුඩන්ට්ලා එකතු වෙලා තමයි ගකුවෙන්සයි එක සංවිධානය කරලා තිබුණේ. ඉතින් ඒ රටවල එක එක විශේෂ දේවල් මේ ඉවෙන්ට් එකට ඇතුළත් කරලා තිබුණා. ඇත්තටම මේ මගේ ෆස්ට් ටයිම් නිසා හරිම වෙනස් විදිහේ අත්දැකීමක්. මේ බේබි කස්ටර්ඩ් එකත් එක්ක ලංකාවේ තේ එක තමයි සෙට් එකක් විදිහට හදලා තිබුණේ. ඉතින් මේ ජපානයේ ලංකාවේ සෙලොන් ටී ගොඩක් ප්‍රසිද්ධයි. මේ හැම එකකම රස බලන ගමන් මමත් ඉතින් මෙහෙ වෙන්නේ මොනවාද කියලා ටිකක් ඇවිදලා බැලුවා. මේ වගේ පුංචි ගේම් ප්ලේ කරන්න, එක එක රස කෑම කන්න, ඒ වගේම අපිට නිදහසේ ඇතිතරම් විනෝද වෙන්න පුළුවන් විදිහට මේ ඉවෙන්ට් එක ඕගනයිස් කරලා තිබුණා. ඒ වගේම අපේ රටවල් වලට ආවේනික වුණ ඇඳුම් තමයි එදාට අඳින්න තිබුණේ. ඉතින් මේ ගේම් එක ප්ලේ කරලා අපිට හම්බුණ ටිකට් එක. මේ ටිකට් එක අරගෙන මෙන්න මෙතෙන්ට ගියාම අපිට හම්බ වෙනවා ඔකෂි. ඒ කියන්නේ රස කැවිලි. එක එක රටවල රස කැවිලි තමයි මේ තියෙන්නේ. අපි බලමුකෝ දැන් මේකේ මොනවද තියෙන්නේ කියලා. ඉතින් මේ තියෙන්නේ අපි ගත්ත පැකට් එක. ඔන්න ඒ අතරතුර මෙතනත් ලස්සන වැඩක් වෙනවා. මේ දවසට ගොඩක් දෙනෙක්ට ආරාධනා කරලත් තිබුණා. කැමති කෙනෙක්ට මෙතනින් පුළුවන් තමන්ගේ නම ලියපු අපේ ගකුවෙන්සයි එක වෙනුවෙන් හදපු බැජ් එකක් ගන්න. මෙතන තියෙන විශේෂත්වය තමයි සිංහල, මියන්මාර්, නේපාල් තමන්ට කැමති භාෂාවකින් තමන්ගේ නම ලියා ගන්න පුළුවන්. ඉතින් මේ දවසට ආපු කවුරුත් මේ බැජ් එක ගන්න නම් අමතක කරේ නැහැ. ඉතින් මතක සටහනක් විදිහට ජපන් වලින් මගේ නම ලියපු බැජ් එකක් මමත් ගත්තා. මේ ඉන්නේ අපිට කයිව උගන්වන හරිම ආදරණීය සෙන්සර් කෙනෙක්. මේ නේපාල් කෑමක්. ආපු දවසේ ඉඳන් අපිට නිතරම හම්බ වෙන කෑමක් තමයි මේ. එහෙනම් දැන් අපි යමු මියන්මාරය පැත්තට. මේ තනකා මියන්මාර් ගෑනු ළමයි ලස්සන වෙන්න තමයි මේක මූණේ ගහන්නේ. මේ මියන්මාර් ගෑනු ළමයා මගේ පන්තියේ ඉන්න යාළුවෙක්. ඉතින් එයාගෙන් බේරිල්ලක් තිබුණ නැහැ මම මේක මූණේ ඇඳ ගන්නකම්.
ඉතින් මාත් try කරලා බැලුවා. මේ විදියට තමන් කැමති මෙහෙන්දි එකක් ඇඳගන්නත් එදා පුළුවන්කම තිබ්බා. මම ගොඩක් දැක්කා ජැපනීස් අය හරිම ආසාවෙන් මේ මෙහෙන්දි අඳිනවා. මේ තියෙන්නෙත් පුංචි ගේම් එකක්. මේ ගේම් එකෙන් දිනපුහාම හම්බ වෙන්නේ මෙන්න මේ නේපාල් නූඩ්ලස් එක. මෙතනින් කොළ 3ක් තෝරගත්තහම ප්‍රශ්න 3ක් අහනවා. ඒකට හරිද වැරදිද කියලා තමයි කියන්න තියෙන්නේ. ඉතින් ප්‍රශ්න 3ම හරි ගියොත් තමයි මේ නූඩල් එක හම්බ වෙන්නේ. ඔන්න මං ඒකත් try කරලා බැලුවා. හැමෝම එකට එකතු වෙලා විනෝද වුණ මේ දවස අපේ ජීවිතේ කවදාවත් අමතක වෙන්නේ නම් නැහැ. ඉතින් ඊට පස්සේ ඇති වෙනකන් සින්දු කියන්නයි නටන්නයි තමයි අපිට තිබුණේ. මගේ ජපන් පාසල් ජීවිතයේ කවදාවත් අමතක නොවන විදිහේ සතුටු මතක පිරුණු දවසක අවසානය වුණේ මෙන්න මේ විදිහට. අපි ජීවත් වෙලා ඉන්න මේ පුංචි කාලය තුළ ගෙවන හැම තප්පරයක්ම පුළුවන් තරම් සතුටින් ඉන්න උත්සාහ කරමු. ඉතින් අද වීඩියෝ එක මෙතනින් මං ඉවර කරනවා. තවත් දවසක ලස්සන වීඩියෝ එකක් අරගෙන ඉක්මනටම එන්නම්. පරිස්සමෙන් ඉන්න.